නර්සින් කරනවා නම් ඔයා අනිවාර්යෙන් මිනිස්සුන්ගේ පද්ධති ගැන සහ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේකට අපි NTS එකේදී රොස් ඇන්ඩ් විල්සන් ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි ටෙක්ස්ට් බුක් එක පාවිච්චි කරනවා. අපි ඒ වගේම දන්නවා ඒකෙන් තමයි මේ රජයේ සහ පෞද්ගලික අංශයේ හෙදවිදුහල් වල අනිවාර්යෙන් මේ රූප සටහන් සහ ප්‍රශ්න පත්‍ර හදනකොට මේ රොස් ඇන්ඩ් විල්සන් පොතෙන් තමයි ඒ සඳහා උපකාරී කරගන්නේ. ඒ කියන්නේ සරලවම රොස් ඇන්ඩ් විල්සන් පොතෙන් තමයි පේපර් හදන්නේ ඒක බලලා. ඉතින් ඔයා හොඳට රොස් ඇන්ඩ් විල්සන් පොත අධ්‍යයනය කරලා NTS එකෙන් ගුරුවරුන් ඉගෙනගෙන තියෙනවා නම් ඔයාට ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි හරි පහසුයි. ඒ වගේම තමයි තවත් දෙයක්. මුළු ලෝකෙම පිළිගන්න ටෙක්ස්ට් බුක් එකක් තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයට විශේෂයෙන් නර්ස්ලට MLTලට ආදී පැරාමෙඩික්ස්ලට මේ රොස් ඇන්ඩ් විල්සන් පොත තමයි ලෝකෙම පිළිගත්ත පොත. හැබැයි ලංකාවේ ඉන්න හැමෝම දන්නේ මේ ටෙක්ස්ට් බුක් එක ගැන විතරයි. ඔයාලා දන්නවද ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි ඉගෙන ගන්න තවත් විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි රොස් ඇන්ඩ් විල්සන් වැඩපොත. මොකද්ද මේ වැඩපොත? මේ තියෙන්නේ ඒ වැඩපොත. සාමාන්‍යයෙන් මේ පොත ලංකාවේ විකුණන්නේ නැහැ. සවුරුත් ගෙන්නන්නෙත් නැහැ. ආයතනයක් ගෙන්නන්නෙත් නැහැ. නමුත් මේ පොත තියෙනවා නම් ඔයාට ඇනටොමි මේ අධ්‍යයනය කිරීම ඉතාමත් පහසු වෙනවා. අපි මෙහෙම කියන්නේ රූප සටහනක් ඇඳලා පාඩම් කරන එක ඔයා මේ වෙන විට A level කරාට පස්සේ ඔයා දන්නවද කොච්චර පහසුද ඒක මතක තියාගන්න කොච්චර ලේසිද කියලා. මේ ඇනටොමි පොත මේ රොස් ඇන්ඩ් විල්සන් ඇනටොමි වැඩ පොත ඔයාට ඒක තවත් පහසු කරලා දෙනවා ඉගෙන ගන්න. හැබැයි මේක NTS වලට විතරක් නෙමෙයි. මේක අනිත් පැරාමෙඩික්ස්ලට ඉගෙන ගන්න අයටත් වැදගත්. තවත් දෙයක්. මේක NTS එකෙන් ඉගෙන ගත්තට පස්සේ අහක දාන දෙයක් නෙමෙයි. මොකද ඔයා සම්පූර්ණ හියුමන් බොඩි එක මිනිස්සු අධ්‍යයනය කරලා තිබ්බොත් විතරයි ඔයාට ලෙඩ වලට නර්සින් කෙයා එකක් හොඳට දෙන්න පුළුවන්. මොන දේ අධ්‍යයනය කරගෙන ගියත් ඇනටොමි අධ්‍යයනය කිරීම ඔයා නර්සින් වලින් සමුගත්තත් ජීවිතෙන් සමුගත්තත් ඔයාට ඒ අධ්‍යයනය කිරීම අනිවාර්යයෙන්ම වටිනවා. අනික තවත් දෙයක් තමයි ඇනටොමි ඉගෙන ගැනීම ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි ඉගෙන ගැනීම අනිත් සියලුම නර්සින් සබ්ජෙක්ට් වලට මනා පිටුවහලක් වෙනවා. ඒක ඔයා අධ්‍යයනය කරනකොටම තේරෙනවා ඇති. අපි උදාහරණයකට ගමු මෙඩිකල් නර්සින්. මෙඩිකල් නර්සින් ඉගෙන ගන්නකොට මෙඩිකල් කන්ඩිෂන් ඔයාට ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි හරහා තමයි ඉගෙන ගන්න වෙන්නේ. අනිත් එක තමයි සර්ජිකල්. සර්ජිකල් නර්සින් ඉගෙන ගන්නකොට ශරීරයේ කොටස් කපලා බලලා ඒ ආශ්‍රිත කරන නර්සින් කෙයා එක තමයි ඔයාට මේ ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි වලදී තවත් ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒකට මනා පිටුවහලක් වෙනවා. ඉතින් අනිත් ඒවත් එහෙම තමයි පීඩියාට්‍රික් නර්සින් ජීනියර් නෝස් මේ හැමදේම එහෙම තමයි. මේ ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි පොත ගැන අපි දැන් කතා කරමු. මේ පොත ගත්තට පස්සේ ඔයාට අර ඇනටොමි ෆිසියොලොජි පොතත් අනිවාර්යෙන් තියෙන එක තමයි වඩාත් හොඳ. NTS එකේ උගන්වන ප්‍රමාණය ඒකත් ඔයාට පිටුවහලක්. හැබැයි ඔයා සෙල්ෆ් ස්ටඩි කරොත් මේක වඩාත් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. මේක අධ්‍යයනය කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මේ පොතේ පිටු 312ක් පමණ තියෙනවා. ඒ කියන්නේ අපි කියමු පිටු 300ක් තියෙනවා කියලා. ඔයා ටාගට් එකක් හදාගන්න මාස 6ක් ඇතුළත මේ ටෙක්ස්ට් බුක් එකේ පාවිච්චියෙන් මේ වැඩ පොත මේ වර්ක් බුක් එක ඉවර කරනවා කියලා. අපි මෙහෙම ගමු. ඔයා මාසෙට පිටු 50ක් කරනවා කියලා ටාගට් එකක් තියාගන්න. ඊට වැඩියෙන් කරත් කමන්නේ අවම පිටු 50ක්වත් කරනවා කියලා ටාගට් එකක් තියාගන්න. හැබැයි මේක කරනවා කියන්නේ මෙන්න මේ කරන ක්‍රමයක. ක්‍රමේ ඇත්තටම සාර්ථකයි විද්‍යාත්මකයි. මේකේ රූප සටහන් දීලා තියෙනවා නම් කරන්නේ නැතුව. ඔයාට තියෙන්නේ මේක කියවලා ටෙක්ස්ට් බුක් එක කියවලා මේක අධ්‍යයනය කරලා මේක ලකුණු කරන්න. අපි කියමු ඔයාලට රොස් ඇන්ඩ් විල්සන් පොතක් නැහැ. හැබැයි ටෙක්ස්ට් බුක් එකක් නැහැ. හැබැයි ඒකට කලබල වෙන්න එපා. ඔයාට අන්තර්ජාලය පාවිච්චි කරලා වෙනත් ටෙක්ස්ට් බුක් එකක් පාවිච්චි කරලා මේක ඔයාට වර්ක් බුක් එක පාවිච්චි කරන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. වඩාත් හොඳ එක තමයි රොස් ඇන්ඩ් විල්සන් ටෙක්ස්ට් බුක් එකක් තියෙන එක. ඒ වගේම තමයි රූප සටහන් නම් කරන්න වගේම රූප සටහන් පාට කරන්න කොටසකුත් තියෙනවා. මේක නිකන් මොන්ටිසෝරි වගේ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හොඳ මතකයක්, හොඳ අවබෝධයක් ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි ගැන ලබා ගන්න මේ ක්‍රමේ අනිවාර්යෙන් ඕනේ. ඒක අපි අත්දැකීමෙනුත් දන්නවා. පාට පැන්සල් පෙට්ටියක් අරගෙන වැඩේට ලැහැත්ති වෙන්න. අනිත් තවත් දෙයක් තමයි MCQ ටිකකුත් තියෙනවා මේකේ. හැම සිස්ටම් එකක් ගැනම හැම පාඩම් වලටම MCQ තියෙනවා. එතකොට ඔයා මේක පේපර් කරා සමාන විදියට ඔයා අධ්‍යයනය කරන පාඩමට අදාළව MCQ තියෙනවා. ඒකයි මේ පොත කරගෙන යෑමම අපි කියමු මාසෙට පිටු 50ක් 60ක් කරගෙන යෑමම මාස 6ක් ඇතුළත මේ සිලබස් එකම ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි සම්පූර්ණයෙන් ඉවර කරගන්නවා. පස්සේ මේක ඔයාලට ෂෝට් නෝට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොඩි කෙටි සටහන් ලියන්න. ඒ කියන්නේ එක උත්තරයක් ලියන්න පොඩි ෂෝට් ටර්ම් එකක් විදිහට ලියන්න මේකේ ප්‍රශ්න තියෙනවා.
ඉතින් මුළු පොතක්ම කියවලා ඒකෙන් ෂෝට් නෝට් එකක් ගහනට වඩා හොඳයි ඔයා මේකට තියෙන ප්‍රශ්න ටික මේකට තියෙන රූප සලහන් ටික නම් කරගෙන පිළිවෙලට ගියා නම් ඔයාට නිකම්ම ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි කරලා හා සමානයි. ඉතින් හැබැයි මේකට ටෙක්ස්ට් බුක් එකක් හරි අපි මුලින් කිව්වා වගේ අන්තර්ජාලය හරි පාවිච්චි කරලා ඔයාට මේක කරගන්න පුළුවන්. තවත් දෙයක් මේකේ අන්තිමේටම මෙන්න මේ වගේ රූප සටහන් වල උත්තරයි MCQ වල උත්තරයි අනිත් ඒ වගේ උත්තරයි තියෙනවා. ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලට මේක අපෙන් විතරයි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපෙන් විතරක් ගෙන්න ගන්න නම් අපි මේ දින නම්බරයට WhatsApp message එකක් දාන්න. එතකොට අපි අවශ්‍ය සියලුම details අපි ඔයාලට එවන්නම්. ඒ වගේම තමයි අපේ SL Nurse Facebook page එක කරා ඔයාට NTS එකට අවශ්‍ය අනිත් මෙන්න මේ පොත් first year pass paper පොත්, third year pass paper පොත්, second year pass paper පොත් වගේම තව ගොඩක් දේවල් අපෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ ගැන සම්පූර්ණ nutrition එකේ විස්තරයක් මේකේ විස්තරය දාන්න. පොතත් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවලින් ඔයාට ගුණවත් යහපත් දක්ෂ පරිපූර්ණ නර්ස් කෙනෙක් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙනාටම සුබ දවසක්.